ඉතින් hi guys, welcome back to my channel. අද අපි මේ try කරන්න යන්නේ kids drawing set එකක්. දැන් මම මේක review කරනවා. මේක හොඳයිද? මේක චිත්‍ර අදින්න හොඳයිද? මේක ළමයිට හොඳයිද? ඒ වගේ මේ ඔක්කොම හාන්න ඉස්සෙල්ලා අපි කල්ලි අපිට මේකේ පාට පැන්සල් වගේ මම හිතන්නේ පාට පැන්සල් වගේ තමයි. තව තියෙනවා අපිට මේ crayons හොඳයි ඒක හොඳයි. main thing වගේ drawing book එක. ඒක නම් ගොඩක් හොඳයි අපිට. මම drawing book එකක් නැතුව තියෙන drawing set එක නෙමෙයි මේක. හරි ආවා. හරි. මේක තමයි අපි දැන් ඔක්කොම අරගෙන තියෙන කොළ කැලලකුත් තියෙනවා. ඊට පස්සේ පිටි කොළ වැද්දේ තමයි අපි ඔක්කොම පැත්තකින් තියෙමු. ඔව් මේක තමයි ඉතින් මේ මොනවද එන්නේ. හරි. මේ මොනවද දැන් අපි මේක මොනවද අදින්නේ? අපි අදිමු චිල් ගාය. මම හැමතිස්සෙම චිල් එකේ ඉන්නේ. චිල් ගාය. ඔන්න මම මෙතන දාලා තියෙනවා. ඔන්න මෙයා තමයි අපි දැන් අදින්න යන්නේ. හරි. අපි එනම් අදින්න පටන් ගමු. ඉතින් පැන්සලක් ඕනවද? ඉන්දියන් පැන්සලක් දීලා නැහැ. මම පැන්සලක් ගන්නම්. ඉන්න පොඩක්. හරි. මම පැන්සලක් ගත්තා. හරි. එහෙනම් දැන් අපි අදින්න පටන් ගමු. හරි මම මේක ටයිම් ලැප්ස් දානවා. එතකොට ඔයගොල්ලන්ට ලේසි. තව මෙච්චර වෙලා යන්නෙත් නෑ. හරි 1 2 3 ඉතින් ඔයාලට පුළුවන් මොන මේ වගේ මම බලන එකම කලන් අදින්න බලාගෙන ඔයගලන්ට අදින්න පුළුවන්. එච්චරයි. මෙතන මෙයාම අදින්න ලේසි. මෙයාගේ ෆීචර්ස් හරිම සිම්පල්. මේ මම ලේසියෙන් තමයි අදින්න තෝරගෙන තියෙන්නේ. මේකට මකන් මහයක්වත් දීලා නෑ ගයිස්. හරි. අපි දැන් අදින්න ඉවරයි. දැන් මේ පාට කරන්න යමු. අපි පාට කරන්නේ පාට පැන්සලෙන්ද අපි crayons වලින් පාට කරමු. crayons අපි ඉතල outline එක ගහලා කළු පාටින් කළු පාට crayons තියෙනවද දන්නේ නැහැ. අතරියට දන්නේ කළු පාට අන්න අපි කළු පාට පෑන තියෙනවද කියන කාරණේ බලමු කොහොමද. guys කළු පාට තියෙනවා guys. තියන්න guys. ටැග් ගාලා මේ ටික ගමු. අපේ වලට දැන් තියාගමු. ඔයගෙන හම්බු වෙන ඔක්කොම හරි. දැන් අපි outline එක ගහමු. මම හිතන්නේ outline එකටත් මම ඔය කාලේ නැස්ති ගන්න. ඉතින් මම time lapse දැම්මා. මම මේ ගම outline එක විතරක් නෙමෙයි මම පාටත් කළා යන මේ ගමම. මේ මොනවද crayons හරියට පාට වෙන්නේ guys. මම දන්නේ මේ crayons හරියට පාට වෙන්නේ. drawing book එක නම් ඇත්ත අවුලක්ම නෑ. මේ crayons නම් ඉච්චර හොඳටම පාට වෙන්නේ නෑ. හැබැයි මේක තමයි තියෙන kids set එකක් නෙමෙයි මමවත් කියන්න බෑ. අපේ බ්‍රවුන් පාට හරිය ඉතින් වයිබ්‍රන්ට් කලර් එකක් වෙනවාද කියලා.
පත් නෑ ගයිස්. අර ඉන්නෙත් නෑ මේක ඇතයි දැන් මේක. මං හිතන්නේ ගායිස් දැන් මම මේ ඔක්කොම පාට කරලා පස්සේ ලස්සනට දැන් මේකයි අර අරකයි මේ මොනවද ඩිෆරන්ස් එකක් පේන්නේ මම කළු පාටින් කරන්නම්. මම කළු පාට පෑනක් විතරයි ගන්නෙ. එතකොට ඔයගලන්ට පේනවා කළු පාට පෑනක් විතරක් අරගෙන ඩිෆරන්ස් එක. කොහොමද ඩිෆරන්ස් එක එන්නේ කියලා ගායිස් බලන්න. කඩා තියෙන්නේ. දැන් අපි බලමු ආර පැන්සල්ද තියෙන්නේ කියලා. ඔව් ගායිස් පැන්සල් තියෙන්නේ. ඔයාලා දැන් ටයිට් එකක් ගෙනාවේ. අවුක් නෑ දැන් අපි කළු පාටින් අවුට්ලයින් එක ගන්නවා. ඔයගොල්ලෝ බලා ගන්න ඩිෆරන්ස් එක එන්නේ. දැන් මම පොඩ්ඩක් කට පියාගෙන ඔයාලන්ට වීඩියෝ එක එන්ජොයි කරන්න දෙනවා. දැන් බලන්න ගායිස් කළු පාට පෑනකින් විතරක් මූණටම ඩිෆරන්ස් එක. දැන් මම පොඩ්ඩක් අර අද්විතාවට අවුට්ලයින් එක ගන්න ස්ටිකර් එකක් වගේ. ඒක පොඩ්ඩක් අර වයිබ්‍රන්ට් වෙලා ඒ කියලා මං හිතනවා. ඔව් ඉතින් ගායිස් දැන් මම මේ අර කළු පාටින් අවුට්ලයින් කරලා ඉවරයි. දැන් ඔයාලට පේනවා ඇති ඒක ඩිෆරන්ස් එක. හරි දැන් මම වෙයිට් කරන්න යන්නේ කොහොමද මේ ඩ්‍රොයින් බුක් එක කියලා. මේක ඇත්තට කියනවා පාට පෙන්සලක් කියන පාට පෙන්සල් යක් නෙවෙයි පෙන්සල් හයක් නම් තියෙනවා. පෙන්සල් හයක තියෙන ස්ටික් එක විතර මදි. අසල් ස්ටික් එකක් අදින්න මකණයක්වත් නැහැ. මකණේ පෙන්සලක් තිබ්බොත් නම් පොඩ්ඩක් කල්ලකුවක් ගන්නවා. ඉතින් මේ මොනවද මම මේක වෙයිට් කරන්න හදුවොත් මේක 12 page book එකක්. අනික ඊට පස්සේ ඒක ස්කෑන් කරන්න නෑ මොකද ඒක ෆිල්ටර් දාලා තියෙනවා. අනික ප්‍රශ්න හයකුත් තියෙනවා. ඉතින් කොහොමද වෙයිට් කරන්නේ? අපි මේකට වෙයිට් කරමු. මේ ගාන්න මේ ෆයිල් දෙවෙන්නෙත් නෑ. රද්ද කරන්න මේකට. මම හිතන්නේ ගායිස් මම මේ බුක් එකට යන්නේ. මගේ මේ බුක් එකට මම ලේට් කානවා. මම හිතන්නේ කීයක් වෙයිද? 10 out of 8 මගේ ඩ්‍රොයින් එකට මම දෙනවා. 10 out of 4 දෙනවා මේ ඩ්‍රොයින් බුක් එකට. මොකද ඒක ඇත්තට මම කොරට නෑ. අනිත් ප්‍රයිස් එකලත් පොඩ්ඩක් මේවා මගේ ඩ්‍රොයින් එකට 10 out of 8 දෙනවා. මොකද ඒක ඉතින් මගේ ස්කිල් එක. ඉතින් ඩ්‍රොයින් බුක් එකේ ඒක මොනවත් නෙමෙයිනේ. ඉතින් මේන් බැලුවට පස්සේ 10 out of 4 තමයි මම දෙන්නේ. හරි guys next video එකකින් හම් වෙනකම් දැනට bye.